සුබ දවසක් සියලු දෙනාටම. මිනිස්සු කියන්නේ සමාජ සත්ව කොට්ටාසයක්. අපිට සමාජය නැතුව ජීවත් වෙන්න අමාරුයි. සමාජය තුළ ජීවත් වෙනකොට සමාජය තුළ යහපතට ජීවත් වෙන්න අපි ගාව යම්කිසි කුසලතා සමූහයක් තියෙන්න ඕනේ. අපි මේ කුසලතා වලට කියනවා සමාජ කුසලතා කියලා. නැත්නම් social skills කියලා. අපි ඉස්සෙල්ලම බලමු මොනවද මේ සමාජ කුසලතා කියන්නේ කියලා. communication skill එක. හොඳින් sannivedana කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. පවුල තුළ වෙන්න පුළුවන්, පාසල තුළ වෙන්න පුළුවන්, රැස්සාව කරන තැන වෙන්න පුළුවන්, සමාජයත් එක්ක අපිට හොඳින් මනාව සංවේදන කටයුතු හරියට කරන්න බැරි නම් අපිට සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්න අමාරුයි. collaboration and teamwork. අපි අද ඉන්නේ සාමූහික සමාජයක. ඒක නිසා අපිට හැමතිස්සෙම එකට එකතු වෙලා වැඩ කරන්න වෙනවා. ටීම් වර්ක් එකක් විදිහට වැඩ කරන්න වෙනවා. අනිත් පැත්තක සහයෝගයෙන් වැඩ කරන්න වෙනවා. ඒක සහයෝගයෙන් වැඩ කරන්න බැරි නම් අපිට අද රස්සාවක් කරන්නත් බැරි තත්වයකට ලෝකෙපත් වෙලා තියෙන්නේ. එම්පති තියෙනවා. අපිට අනිත් කෙනා ගැන හැඟීමක් නැත්තම් අනිත් කෙනා ගැන හදවතින් හිතන්න බැරි නම් සානුකම්පිතව හිතන්න බැරි නම් අපිට මිනිසුත් එක්ක ඉස්සරහට යන්න අමාරුයි. empathy listening කියන්නේ ඒ කියන්නේ සහකම්පනයෙන් යුතුව සවන් දීම. කෙනෙක්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ගැටලුවක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්. ඒකෙදි අපි කොහොමද ඔහුත් එක්ක ඔහුගේ හදවතට සම්බන්ධ වෙලා ඔහුට සවන් දෙන්නේ? empathy listening කියලා අපි කියනවා. ඊළඟට respect for diversity. ආගමන වෙන්න පුළුවන්, කුලය වෙන්න පුළුවන්, රස්සාව වෙන්න පුළුවන්. විවිධ වෙනස්කම් එක්ක තමයි අපි සමාජයේ ජීවත් වෙන්නේ. මේ අනිත් කෙනාගේ, අනිත් සමාජයේ, අනිත් කණ්ඩායම් වල වෙනස තේරුම් අරගෙන ඒවට ගරු කරන්න පුළුවන්කම අපි ගාව තියෙනවා. conflict resolution. හැමතිස්සෙම සමාජයේ මිනිස්සුන් එකට ජීවත් වෙනකොට ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් කළමනාකරණය කරගන්න පුළුවන්කම අපි ගාව තියෙනවා. ගැටුම් කළමනාකරණ හැකියාව හොඳ අපි ගාව නැත්නම් අපිට අමාරුයි සමාජය තුළ ජීවත් වෙන්න. රිලේෂන්ෂිප් බිල්ඩින්. හැමතිස්සෙම මානව සම්බන්ධතා ගොඩනගා ගැනීම තමයි නෙට්වර්ක් කියන එක තමයි අද ලෝකේ වැඩිම වටිනාකමක් තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මොන ශේෂ්ත්‍රයටියත් අපි ශේෂ්ත්‍රය තුළ සාර්ථක වෙන්නත් රිලේෂන්ෂිප් බිල්ඩින් අපි ගාව තියෙනවා. එහෙනම් පෙර පාසලක ඉඳලම අපිට සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාව, රිලේෂන්ෂිප් ගොඩනගා ගැනීමේ හැකියාව කියන කුසලතාව ගොඩනගෙන්න ඕනේ. negotiation. අපි බඩුවක් ගන්න ගියාම අපි වෙළඳාත් එක්ක නැත්නම් මුදලාලිත් එක්ක negotiate කරනවා. negotiate කරනවා කියන්නේ අපි එයත් එක්ක සාකච්ඡා කරලා මිල අඩු කරන්න හදනවා. මේ වගේ negotiate කරන්න ඕනේ මිල අඩු කරන්න විතරක් නෙවෙයි අපිට ගැටලු වෙන්න පුළුවන්, ප්‍රශ්න වෙන්න පුළුවන්, විවිධ මත වෙන්න පුළුවන්. එක තීරණයකට කට්ටියට එකතු වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී අපිට සාමූහිකව කට්ටියත් එක්ක නැත්නම් පුද්ගලයෙක් එක්ක negotiate කරලා සුහදව එක මතයකට එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. කල්චරල් අවයර්නස් එක. සංස්කෘතික වශයෙන් අපි ඉන්නේ බහුවිධ සංස්කෘතියක් තුළ. ඒත් මේ සංස්කෘතික විවිධත්වයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකට අනුගත වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ගරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ සංස්කෘතික අනන්‍යතාවය අපි තියාගන්න ගමන් අනිත් කෙනාගේ සංස්කෘතික අනන්‍යතාවයට ගරු කිරීම සහ ඒකට ඉඩ දීම කියන එකත් අපි සමාජ කුසලතාවක් විදිහට අපි ගාව තියෙන්න ඕනේ. සිටිසන්ෂිප් එක. අපි හැමෝම අපි පුරවැසි. ඒතර පුරවැසි විදිහට අපි ගාව තියෙන යුතුයකම් සමූහයක් තියෙනවා. වගකීම් සමූහයක් තියෙනවා. ඒතර මේ පුරවැසි යුතුයකම් ටික අපි දිනු ඉටු කිරීමේ සහ පවත්වාගෙන යාමේ හැකියාව අපි ගාව තියෙනවා. සමාජ වගකීමක් තියෙනවා. social responsibility එක. මේ සමාජ වගකීම සරලව කිව්වොත් අපි පාරේ කුණු ටිකක් දාන එක ඒකත් අපි සමාජ වගකීම මේ නොසලකා හැරීම. දැන් සමාජයට අපෙන් යුතුයකම් සමූහයක් තියෙනවා, වගකීම් සමූහයක් තියෙනවා. මේ සමාජ වයිකින් පවත්වාගෙන යන එකත් අපි ගාව තියෙන ඕන සමාජ කුසලතාවක්. කමියුනිටි එන්ගේජ්මන්ට් එක. එහෙනම් සමාජයත් එක්ක වැඩ කරනකොට සමාජයේ එකට එකතු වෙලා කරන පොදු වැඩ සමූහයක් තියෙනවා, රාශියක් තියෙනවා. ඒක රස්සාව කරන තැන වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, ගම වෙන්න පුළුවන්. මේ කමියුනිටි එකත් එක්ක සමාජයත් එක්ක එකට එකතු වෙලා සාමූහිකව වැඩ කරන්න, පොදු වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ගේ අස්සෙල්ලා හුදකලාව ඉන්න පුද්ගලයෙක් නෙවෙයි අපිට අද පාසල තුලින් හෝ සමාජය තුලින් අපිට දකින්න ඕනේ. ග්ලෝබල් අවයර්නස්. අපි ලෝකයේත් එක්ක අද පුදුම විදියට සම්බන්ධලා ඉන්නේ. ඒක නිසා මේ ලෝකේ මොනවද වෙන්නේ කියන එක අපේ ජීවිතේටත් අපිටත් තීරණාත්මකව බලපාන. ඒක නිසා ලෝකේ පවතින වෙනස්කම්, ලෝකයේ තියෙන ගමන් මඟ, ලෝකයේ තියෙන වෙන සිදුවන දේවල් පිළිබඳව සිහියෙන් යුතුව, අවබෝධයෙන් යුතුව, අවධානයෙන් යුතුව සිටීමත් අපිට තියෙන්න ඕන සමාජ කුසලතාව. අපි මේ කෙටියෙන් කතා කරේ පුද්ගලයෙක් ගාව තියෙන සමාජ කුසලතා. මේ සමාජ කුසලතා කොහෙන්ද අපිට එන්නේ? මේවා පිටින් එන්නේ. මේවා අපි
පෙර පාසලේ ඉඳලා ප්‍රාථමික පන්තියේ ඉඳලා ඉස්කෝලේ ඉඳලා අපි මේවා දිනු කරගන්න ඕන කුසලතා ටිකක්. ඒතර මේවා අපිට දිනු කරගන්න බෑ. ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය තුළ ගුරුවරයා විසින් ළමයා තුළ දිනු කළ යුතු කුසලතා සමූහයක් තමයි සමාජ කුසලතා කියන්නේ. ගුරුවරයාගේ වගකීම දරුවාට විෂය කරුණු පුරවණ එක විතරක් නෙවෙයි දරුවා තුළ පුද්ගල කුසලතා, සමාජ කුසලතා සහ චින්තන කුසලතා සංවර්ධනය කිරීම කියලා අපි කතා කරා. එහෙමනම් ගුරුවරයා ළමයාට විෂයන් තුළදී විෂය දැනුම දෙනවා වගේම තමයි ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය තුළ පුද්ගල කුසලතා දිනු කරනවා වගේම සමාජ කුසලතා දිනු කරන්නත් ඕන. එහෙමනම් ඔබ සාර්ථක ගුරුවරයෙක් වීමට අපේක්ෂා කරනවා නම් ඔබගේ ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය තුළ ඔබ කවර විෂය ගන්නවත් දරුවා තුළ අපි මේ කියපු සමාජ කුසල සංවර්ධනයේ වන විදියට ඔබට ඉගෙනුම් ක්‍රියාවලිය කරගෙන යන්න පුළුවන් නම් ඔබ සාර්ථක ගුරුවරයෙක් වෙයි. ඔබ දෙමාපියෙක් විදියට නැත්නම් ඔබ සමාජ පාර්ශ්වයක් විදියට කටයුතු කරනම් බලන්න ඔබේ දරුවා නැත්නම් ඔබේ ඥාතියගේ දරුවා ඉස්කෝලේකට ගියාට නැත්නම් පන්තිකට ගියාට පන්ති කාමරේ බිත්ති හතරට කටු වෙලා දැනුම පුරවගෙන ගෙදර එනවද එහෙම නැත්නම් ඔහු තුල ඔහුගේ පන්ති කාමරය තුල ගුරුවරයා නිර්මාණශීලීව ළමයාගේ මේ අපි කතා කරන සමාජ කුසලතා ඉගෙනීම ගැනීම ක්‍රියාවලිය තුල දිනු කරනවාද කියන එක. එහෙමනම් සමාජශීලී සමාජයට නායකත්වය දෙන්න පුළුවන් දරුවෙක් ගොඩ ගන්න නම් මේ දරුවා තුළ මේ සමාජ කුසලතා අනිවාර්යයෙන්ම සංවර්ධනය යුතුයි. අපි එමනම් දේශන මාලාවක් අරගෙන එනවා දේශමාන්‍ය ආචාර්ය අයියල් කෙනෙක්ගේ මැතිණිය හරහා ලංකාවේ පාසල් අධ්‍යාපනය කොහොමද වෙනස් වෙන්න ඕන කියන එක පිළිබඳව එතුමේ ඊටාම පුළුල්ව කතා කරන මේ පුද්ගල කුසලතා සමාජ කුසලතා චින්තන කුසලතා කොහොමද ගැනීම ක්‍රියාවලිය තුළ දිනු කරන්න ඕන කියන එක එතුමිය 2007 වසරේදී ලංකාවට අඳුලා දුන්න නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය මේ නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමයේ තමයි මුලින්ම හදලා දුන්නේ විෂය නිපුණතා සහ පොදු නිපුණතා කියලා වර්ග දෙකක් මේ පොදු නිපුණතා කියලා කිව්වේ ළමයා තුළ දිනු කරන්න ඕන පුද්ගල නිපුණතා සමාජ කුසල පුද්ගල කුසලතා සමාජ කුසලතා සහ චින්තන කුසලතා වල සමූහයේ එකතුවක්. එහෙමනම් ඇයගේ දේශනාවලට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් නම් මේවා පිළිබඳ ඉතා පුළුල් දැනුම් සම්භාරයක් එකතු කරගන්න පුළුවන් වේවි.